සුලිකුණාටුව හේතුවෙන් ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග කුකුළු ගොවිපළවල සිටි ලේයර් වර්ගයේ කිකිලියන් දළ වශයෙන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මිය ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා විසින් පවසනු ලබනවා. දෙදුරුවෙන් පහළ කොබේගන්නේ ප්‍රදේශවල පමණක් කුකුළු ගොවිපළවල සිටි සතුන් දළ වශයෙන් ලක්ෂ 10ක් පමණ මෙලෙස ගංවතුරට හසු වූ බවද කුඩා මධ්‍යම සහ මහා පරිමාණ කුකුළු ගොවිපළවල සිටි සතුන් මෙලෙස ගංවතුරට හසු වූ බවද ඔහු කියා ලේයර් කුකුලන්ට අමතරව බ්‍රොයිලර් කුකුලන්ද විශාල සංඛ්‍යාවක් ගංවතුරට හසු වී මිය ගිය බවත් අධික වැසි සහ ගංවතුර හේතුවෙන් කුකුළු ගොවිපළවලට දැඩි හානි සිදු වූ බවත් එම නිසා බිත්තර නිෂ්පාදනයේ 40%ක් පමණ දක්වා පහත වැටුණු බවද ඔහු විසින් පවසනු ලැබුවා. උපුටා ගැනීම අධික වැසි තත්ත්වය සමග බිත්තර නිෂ්පාදනය පහත වැටුණා. එම තත්ත්වය බිත්තර මිලට දැඩි බලපෑමක් ඇති කළා. අද වන විටදී බිත්තරයක් රුපියල් 35කට වූව අලෙවි කිරීමට කුකුළු ගොවිපළ හිමියන්ට හැකියාව පවතිනවා. බිත්තර නිෂ්පාදනයේ 80%ක් දක්වා වර්ධනය වූ පසුව බිත්තර ගැටලුවක් ඇතිවන්නේ නැහැ. පසුගිය කාලයේදී රට තුළ දිනකට බිත්තර 1 කෝටි 5 ලක්ෂයක් පමණ නිෂ්පාදනය වුවත් අලෙවි වුණේ ලක්ෂ 90ත් 95ත් අතර ප්‍රමාණයක්. මේ නිසා බිත්තර මිල ගණන්වල අඩු වැඩිවීම් සිදු වුණා. ඉදිරි දිනවලදී බිත්තර එකම මිලක පවතීවි. ගොවියාට බිත්තරයක් සඳහා රුපියල් 30ත් 35ත් අතර මිලක් ලැබේවි. පාරිභෝගිකයාට බිත්තරයක් මිලදී ගැනීමට සිදුවන්නේ රුපියල් 40න් මෙහා මිලකටයි. යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පවසනු ලැබුවා.